ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරඟාවලියේ 6 වෙනි දිගහැරුමේ ක්‍රීඩක කෙටුම්පත්කරණය අද කොළඹදී පැවැත්වුණා. මෙවර LPL තරඟාවලිය සඳහා විදේශ ක්‍රීඩකින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබූ පසුබිමක ඒ අතරින් ක්‍රීඩක කෙටුම්පත්කරණය සඳහා විදේශීය ක්‍රීඩකින් 242 දෙනෙකු ඉදිරිපත් කර තිබුණා. මෙවර LPL තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය සඳහා ඉදිරිපත් කර තිබූ දේශීය ක්‍රීඩකින් සංඛ්‍යාව 179ක්. ඒ අනුව ප්ලැටිනම්, ගෝල්ඩ්, ක්ලාසික්, ඉමජින් සහ ඇසෝසියේට් ස්ටාර්ස් ලෙස කාණ්ඩ පහක් යටතේ දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් ක්‍රීඩක කෙටුම්පත්කරණය සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා. ක්‍රීඩක කෙටුම්පත්කරණයට පෙර කණ්ඩායම් පහ විසින් ගිවිසුම්ගත කරගෙන තිබූ ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශයට පත් කෙරුණේ ඒ අතරවාරයේදී. කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, නවසිලන්ත ක්‍රීඩක ජේම් නීෂම් සහ ඔස්ට්‍රේලියාවේ බෙන් මැක්ඩර්මොට් යන ක්‍රීඩකයින් කොළඹ කැප්ස් කණ්ඩායම සමගින් ගිවිසුම්ගත ක්‍රීඩකයින් අතරට අයත් වෙනවා. දඹුල්ල සික්සර්ස් සමගින් දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර දේශීය ක්‍රීඩකයින් ලෙස ගිවිසුම්ගත වෙද්දී විදේශ ක්‍රීඩකයින් ලෙස පාකිස්තානයේ සහිබ් සාඩා ෆර්හාන් සහ දකුණු අප්‍රිකාවේ රීසා හෙන්ඩ්‍රික්ස් ගිවිසුම්ගතව තිබෙනවා. දසුන් ශානක, ඒෂාන් මාලිංග, දකුණු අප්‍රිකාවේ රසි වැන්ඩර්සන් සහ බංග්ලාදේශයේ ලිටන් දාස්, ගෝල් ගැලන් සමගත් වනිදු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, එංගලන්තයේ මොයින් අලි සහ ඉන්දිය ක්‍රීඩක විජේ ශංකර්, කැන්ඩි රොයල් සමගත් කල්වේලා ඇතුවම ගිවිසුම්ගතව තිබුණා. ජැෆ්නා කිංස් කණ්ඩායම වෙනුවෙන් මෙවර LPL තරඟාවලිය සඳහා දුනිත් වෙල්ලාලගේ, බානුක රාජපක්ෂ මෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකින් වන ශකීබ් අල් හසන් සහ ටස්කින් අහමඩ් ගිවිසුම්ගත ක්‍රීඩකින් අතරට අයත් වෙනවා. ඒ අනුව ඇරඹි ක්‍රීඩක කෙටුම්පත්කරණයේදී ජැෆ්නා කිංස් හිමිකාරීත්වය විසින් අවිෂ්ක ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, කමිල් මිෂාර, ට්‍රැවින් මැතිව්ස් වැනි දේශීය ක්‍රීඩකින් සහ ඇෆ්ගනිස්තානයේ ඊබ්‍රහිම් සද්රාන්, ඩේවිඩ් වයිස් වැනි විදේශීය ක්‍රීඩකින් රසක්ද මිලදී ගත්තා. චරිත සලංක, ප්‍රමෝද් මදුෂාන්, විජේකාන්ත් වියස්කාන්ත් සහ පාකිස්තානයේ මොහමඩ් නවාස් සහ බංග්ලාදේශයේ මෙහෙදි හසන් මිරාස් වැනි ක්‍රීඩකින් ගෝල් ගැලන්ස් හිමිකාරීත්වය විසින් මිලදී ගැනීමට පියවර ගැනුණා. වසරක නිහැඩියාවෙන් අනතුරුව ආරම්භන මෙවර LPL තරඟාවලියේ කොළඹ කැප්ස් හිමිකාරීත්වය විසින් බිනුර ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ සහ මිලන් රත්නායක මෙන්ම ඇෆ්ගනිස්තානයේ මුජබර් රහමාන් වැනි ක්‍රීඩකින් රසක් මිලදී ගැනීමෙන් සිය කණ්ඩායම ශක්තිමත් කළා. මහිෂ් තීක්ෂණ, පවන් රත්නායක, නිරෝෂන් දික්වැල්ල, අකිල දනංජය සහ ෆසල් හක් ෆරුකි වැනි ක්‍රීඩකින් දඹුල්ල සික්සර්ස් මිලදී ගනිද්දී කැන්ඩි රොයල්ස් හිමිකාරීත්වය විසින් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, කුසල් ජනිත් පෙරේරා, අසිත ප්‍රනාන්දු වැනි දේශීය ක්‍රීඩකින් සහ රාමුනුල්ලා ගුර්බාස් වැනි විදේශීය ක්‍රීඩකින් රසක්ද මිලදී ගත්තා. මේ අතර ආබාධයකට ලක්ව සිටින මතීෂ පතිරණට සහ පැතුම් නිස්සංකට මෙවර LPL තරඟාවලිය අහිමිව යනු ඇති. කැලිබිම The Sports Desk.